මේ ආණ්ඩුවේ වැරදීමෙන් ජනාධිපතිවරයා ජනාධිපති සමාව දෙනවා නොදෙන්න ඕන පුද්ගලයෙකුට. වැරදීමෙන් කන්ටේනර් 323ක් නිදහස් කරනවා. වැරදීමෙන් බාල ගල් අඟුරු ගේනවා. වැරදීමෙන් ඩොලර් මිලියන 2.5ක් වැරදි account එකකට දානවා. වැරදීමෙන් ඩොලර් ලක්ෂ 6ක් US පෝස්ටල් එකට ගෙවනවා. වැරදීමෙන් RDA එකට රුපියල් මිලියන 280ක් ගෙවනවා දෙපාරක් කොන්ට්‍රැක්ටර්ස්ලට. වැරදීමෙන් අස්වැසුම රුපියල් මිලියන 248ක් ගෙවනවා. වැරදීමෙන් ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ පේමන්ට් එකක් කරනවා ඩිරාම් 74000ක. වැරදීමෙන් චෙන්නයි වල තියෙන ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ ඉන්දියන් රුපීස් INR මිලියන 2.2කට වෙච්ච දෙයක් නැහැ. වැරදීමෙන් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ගිහිල්ලා මේ අය e-passport ක්‍රමවේදය දෙනවා. අන්න පෝලන්තෙන් ගිහිල්ලා ඒකට පැමිණිලි කරලා තියෙනවා. මට කලින් කතා කරපු ඇමතිවරයා කිව්වා මේ අපේ විපක්ෂ නායකතුමාගේ කොටුරුල් පොත සභාගත කරන්න කියලා. දැන් මීට මාසයකට කලින් දිත්වා එකේ තමන්ට ලැබුණේ රුපියල් 8000යි කියලා විශේෂයෙන්ම ගේ හදාගන්න රුපියල් 8000 පමණයි ලැබුණේ. ළමයි 5 දෙනෙක් එක්ක ඉන්න තාත්තා කෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ තියෙන ලයිට් කණුවට නැග්ගා. මග්ගාව තියෙනවා හිරු එකේ වීඩියෝ එක මේ පාර්ලිමේන්තුවේ දාන්න දෙනවා නම් ඔබතුමා අවසර දෙනවා මම දාලා පෙන්නන්නම්. කඳුකරේ ජනතාව තාමත් මේ කූඩාරම් වල ජීවත් වෙනවා ගරු සභාපතිතුමනි. ඉතින් ඒක නිසා මේ ඒ ගැන අවධානය යොමු කරන්න. ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම දැන් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් තමයි මහා භාණ්ඩාගාරයට සහ රජයට ලැබෙන්නේ. ඒතර මේ බදු මුදල් මේ ආණ්ඩුව කොහොමද පාලනය කරන්නේ? මේ ආණ්ඩුව අද පැහැදිලිවම බැරිකම සහ හොරකම තුල අපේ රටේ අහිංසක බදු ගෙවන ජනතාවගේ බදු මුදල් නාස්ති වෙමින් පවතිනවා. ඒකට හොඳම උදාහරණය තමයි අද දිනේදී අපිට මේ සතිය ඇතුළත මේගොල්ලන්ගේ බැරිකම පෙන්වන කාරණේ මම කියන්නම්. Immigration fraud rupee 9.83 million paid for fake system. Immigration fraud probe exposed rupee 9.83 million payment for a digital system that never existed. With CID arrested an IT official. තර ගරු සභාපතිතුමනි නියෝජ්‍ය කතානායකතුමනි මේක තමයි බැරිකම කියන්නේ. හරි පැහැදිලිව සතියට සැරයක් මේ රටේ අහිංසක බදු ගෙවන ජනතාවගේ බදු මුදල් මේ විදිහට අපිට අහිමි වෙනවා. ඒතර අපි දැක්කා මහා බැංකුවේ අධිපතිවරයා මාධ්‍ය ප්‍රකාශයක් කරනවා මේ රටේ උද්ගත වෙලා තියෙන්නේ මේ ලෝකයේ තියෙන තත්ත්වය මත තමයි මේ කරුණු කාරණා සියල්ලක්ම මේ රටේ සිදු වෙන්නේ කියලා. හැබැයි එතුමාට අමතක වෙලා තියෙනවා මේ වර්තමාන රජය ලෝකයේ කිසිම රටක් මිලදී නොගන්න විදිහට තෙල් මිලදී ගන්නේ බැරලයක් ඩොලර් 280කට. ඒතර ඩොලරයක් 280කට අරගෙන මාසකට ඩොලර් මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් තෙල් වලට වියදම් කරනකොට මේ ආණ්ඩුව ජනාධිපතිවරයා ඇවිල්ලා කියනවා තෙල් මිල 700ක් වෙන්න ඕනේ ආණ්ඩුව රුපියල් 100ක පාඩුවක් ලබනවා කියලා. ඒ පාඩුව ලබන්නේ වෙන කවුරුත් නෙමෙයි ගරු සභාපතිතුමනි. මේ පාඩුව ලබන්නේ මේ රටේ බදු ගෙවන ජනතාව. ඒ බදු ගෙවන ජනතාව පාඩුව ලබනකොට ඒ පාඩුව පියව ගන්න මේගොල්ලෝ තෙල් මිල වැඩි කරනවා කියන්නේ ගරු සභාපතිතුමනි පැහැදිලිව අර ගල් අඟුරු වංචාවෙන් වෙච්ච හානිය පියවා ගැනීම සඳහාත් මේ අයගේ නොහැකියාව පියවා ගැනීම සඳහාත් මේ තෙල් මිල වැඩි කරනවා. එතකොට විදුලි බිල වැඩි වෙනවා. විදුලි බිල වැඩි වුණාම වතුර බිල වැඩි වෙනවා. වතුර බිල වැඩි වුණාම මේ සමස්ත රටේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. එතකොට අපනයනයට එක බලපානවා රටේ සමස්ත ආර්ථිකය කඩාගෙන වටනවා. ඒක මහ බැංකුව අධිපතිවරයාට තේරෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මහ බැංකුව අධිපතිවරයාට තේරෙන්නේ නැහැ මේ ආණ්ඩුවේ නොහැකියාව සහ එතුමාගේ මහ බැංකුවේ ඉන්න නිලධාරීන්ගේ නොහැකියාව තුල ඩොලර් මිලියන 2.5ක් මේ රටට අහිමි වුණා. ඊට අමතරව නැවත වතාවක් ගෙවීම් කරන්න තියෙනවා. එතකොට මහ බැංකුව ට්‍රෙෂරිය ගෙවුවා වගේම මහ බැංකුවත් හත් වතාවක් ඒ පේමන්ට්ස් ගිහිල්ලා තියෙනවා ඒ අදාළ ඔස්ට්‍රේලියාවේ ආයතනයට ගරු සභාපතිතුමනි. එතකොට මේ ආණ්ඩුව වැරදීමයි සිදු වෙන්නේ. මේ ආණ්ඩුවේ වැරදීමෙන් ජනාධිපතිවරයා ජනාධිපති සමාව දෙනවා නොදෙන්න ඕන පුද්ගලයෙකුට. වැරදීමෙන් කන්ටේනර් 323ක් නිදහස් කරනවා. වැරදීමෙන් බාල ගල් අඟුරු ගේනවා. වැරදීමෙන් ඩොලර් මිලියන 2.5ක් වැරදි account එකකට දානවා. වැරදීමෙන් ඩොලර් ලක්ෂ 6ක් US පෝස්ටල් එකට ගෙවනවා. වැරදීමෙන් RDA එකට
රුපියල් මිලියන 280ක් ගෙවනවා දෙපාරක් කොන්ට්‍රැක්ටර්ස්ලට. වැරදීමෙන් අස්වැසුම රුපියල් මිලියන 248ක් ගෙවනවා. වැරදීමෙන් ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ පේමන්ට් එකක් කරනවා ඩිරාම් 74000ක. වැරදීමෙන් චෙන්නයි වල තියෙන ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ ඉන්දියන් රුපීස් INR මිලියන 2.2කට වෙච්ච දෙයක් නෑ. වැරදීමෙන් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ගිහිල්ලා මේ අය ඊ-පාස්පෝර්ට් ක්‍රමවේදය දෙනවා අන්න පෝලන්තෙන් ගිහිල්ලා ඒකට පැමිණිලි කරලා තියෙනවා. වැරදීමෙන් ඉමිග්‍රේෂන් එකේ මේ අලුතෙන් ඇතිවෙච්ච මේ නවතම හොයා ගැනීම ෆ්‍රොඩ් එක තුළ රුපියල් මිලියන 9.83ක් අපිට අහිමි වෙනවා. මේකේ ප්‍රතිඵලය මොකද්ද? මේකේ ප්‍රතිඵලය තමයි අද දිනේදී පත්තර කියවලා බලන්න ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍යවල Honorable Dr. Kavinda Jayawardene, you have 2 minutes left. 125ක් වැඩි වෙලා තියෙනවා. ඖෂධ, ජලය ඇතුළු මේ සියල්ලක්ම 50කින් වැඩි වෙලා තියෙනවා. කිරිපිටි අද දිනේදී ග්‍රෑම් 400 රුපියල් 50කින් ඉහළ ගිහිලා තියෙනවා. ඒ වගේම කිලෝග්‍රෑම් එක රුපියල් 125කින් ඉහළ ගිහිලා තියෙනවා. ඩොලරය 344ක් දක්වා ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙමයි මේ අය මේ රටේ ක්‍රියා කරන්නේ. එතකොට අපි දන්න අපේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමා දන්න කියන මිනිස්සු අයිතුමත් ඉල්ලා අස්වෙන්න හදනවා. ඇයි මේ ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගය පිළිගන්න බෑ. ජනාධිපති ලේකම් අයින් කරනවා. හරිද? අමාත්‍යංශ ලේකම්වරු අමාත්‍යංශ සභාපතිවරු ඉල්ලා අස්වෙනවා. ගරු සභාපතිතුනි එහෙම තත්ත්වයක් තියෙනකොට කියන්න කනගාටුයි. විශේෂයෙන්ම වත්තල නායකකන්ද යහපත් එඬේරා බාලිකා විද්‍යාලයේ අවුරුදු 98ක ඉතිහාසයක් තියෙන කතෝලික සභාව ආරම්භ කරපු විද්‍යාලය පාසල අද කන්‍යා සෝහිරයක් විදුහල්පතිවරිය හැටියට ඉල්ලද්දී ඒ ප්‍රදේශයේ ජනතාව මේ ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැහැ. ගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් 2025 ජුලයි 2 වෙනිදා ලියුමක් ලියනවා අපේ හනීෆ් යූසුෆ් මැතිතුමාට. එතුමාට ලියලා පැහැදිලිව කියනවා මේ පාසල් 4ක් ඉදිරිපත් කරනවා මේ යහපත් එඬේරා පාසල ඇතුළුව මේකට කතෝලික කන්‍යා සොහොයුරියක් ඉදිරිපත් කරන්න කියලා. එහෙම කරනකොට ආණ්ඩුව එකට ඇහුම්කන් දෙන්නේ නැතුව මේ අහිංසක දෙමව්පිය ඇතුළු දරුවන්ව පීඩාවට පත් කරලා තියෙනවා. කතෝලික ජනතාවගේ ඡන්දය අරගෙන වත්තල ජනතාවගේ අද ඇහුම්කන් දෙන්නේ නැහැ. මම ලැජ්ජ වෙනවා මගේ ඇමතුමාගේ නම කියන්නේ හොඳ මිනිස්සෙන් නිසා. එතුමා මේ උද්ඝෝෂණයට යනවා. හත් දෙයනේ එතුමාට උද්ඝෝෂණය කරන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ මේ කතෝලික මේ විදුහල්පතිතුමියක් එහෙම නැත්නම් අපේ මේ කන්‍යා සොහොයුරියක් පත් කරන්න කියලා. ඒක කරන්නේ නැතුව Honorable Kavinda Jayawardene, your time is up. ඒක කරන්නේ නැතුව උද්ඝෝෂණය කළා එයයි වැඩන්නේ අද කළු කොඩි දාලා අද ඉස්කෝලේ ඉස්සරහා උද්ඝෝෂණය කරන්න මේ අහිංසක දෙමව්පියන්ට සිද්ධ වෙලා තියෙනවා. මානසිකත්වය බලන්න දරුවන්ගේ, මානසිකත්වය බලන්න දෙමව්පියන්ගේ, මානසිකත්වය බලන්න අහිංසක ගුරුවරුන්ගේ මේ ආණ්ඩුවට මේ වගේ දැවෙන ප්‍රශ්නයක්වත් විසඳ ගන්න බැරි අන්තිම ෆේල් ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා ඉවරයි ගරු සභාපතිතුමනි. මේ මිනිස්සුති